ඒ අනුව අපි මේ කෞතුකාගාරයේ සංරක්ෂණ කටයුතු පසුගිය සතිය ඇවිල්ලා ආරම්භ කරලා මුලින්ම මහා සම්මත රජුගේ රාජරූපයට අදාළ ඒ කොටස මේ ස්ථානයට රැගෙන ඇවිල්ලා මේ සංරක්ෂණ කටයුතු ආරම්භ කළා. එතකොට මේ කෞතුක වස්තු දැවමය කෞතුක වස්තු. එතකොට කෞතුක වස්තු ගත්තයින් පස්සේ විවිධාකාර අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තිනවා. ඒ විවිධාකාර අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරලා නිෂ්පාදනය කරලා තියෙන කෞතුක වස්තුන් සංරක්ෂණය කිරීමේදී ඒ කෞතුක වස්තුව නිර්මාණය කරලා තියෙන හදලා තියෙන අමුද්‍රව්‍ය වල ස්වභාවය අනුව තමයි මේවට මැදිහත් වෙලා සංරක්ෂණ කටයුතු කරන්නේ. ඒ නිසා මේ දැවමය අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරලා තියෙන නිසා මේට විශාල වශයෙන් ලොකු අවධානයකට ලක් කරලා ඊට අදාළ රසායනික ද්‍රව්‍ය හෝ එහෙම නැත්නම් මේ සම්බන්ධව භාවිත කරන දේවල් බොහොම අර පරිස්සමෙන් කළ යුතු වෙනවා. මේ දැව වලට ඉතාම ඉක්මනින් විවිධාකාර විදියට හායනකාරකයන් ඇති විය හැකි නිසා. ඒ නිසා මේවා සංරක්ෂණය කිරීමට ප්‍රථම මේවා පිරිසිදු කළ යුතුව පවතිනවා. ඒ පිරිසිදු කිරීමේදී සාමාන්‍ය ලිඳකින් හෝ පයිප් එකකින් ගන්න වතුර මේ සඳහා අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒක අන්තර්ජාතික වශයෙන්ුත් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එක තමයි ඒ සඳහා සාමාන්‍ය ජලය පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ ජලයේ ක්ලෝරින් තියෙන්න පුළුවන්, විවිධාකාර අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. මේවට විවිධාකාර විදියට සයිඩ් ඉෆෙක්ට්ස් හැදෙන මේ විස බීජ තියෙන්නට පුළුවන්. ඒ නිසා ඩිස්ටිල් වෝටර් තමයි අපි මේ සඳහා පාවිච්චි කරන්නේ. ඒවා මිලදී අරගෙන ඒවා තමයි අපි පාවිච්චි කරන්නේ මේවා පිරිසිදු කිරීම සඳහා. මුලින්ම ඒ ඩිස්ටිල් වෝටර් යොදලා මේවා පිරිසිදු කරලා මේ කරන්නේ අපි ඒ වතුරෙන් මේ වගේ තියෙන දූවිලි කුණු ඒ වගේම පාරයිනේ තියෙන නිසා මේ වාහනවල දුම් ආදී දේවල් මේ වගේ බැඳිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මෙතන මුහුද අයින නිසා ලවණ තියෙනවා. ඒ අනුව දූවිල්ල දුම ලවණ ගතිය කියන හායනකාරක තුනක් මේ සඳහා බලපාලා තියෙන බව පේනවා. ඒවා අපි ක්‍රමක්‍රමයෙන් එකපාරම ඉවත් කරන්නට අමාරුයි. ක්‍රමක්‍රමයෙන් පොඟව මේ පුළුන් කෑලි වලින් පොඟවලා මේ කොටන් බට් වගේ හදාගෙන ඒ වගේ ස්පොන්ජ් පාවිච්චි කරලා හිමීට මේවා මෙහෙම හිමීට අයින් කරලා දවස් කීපයක් යනවා මේ අයින් කරන්න. මොකද මේ වගේ විවිධාකාර කැටයම් තියෙන නිසා කැටයම් වලටත් හානියක් නොවන විදියට ඒ වගේ මීට පෙර සායම් ගලවලා තියෙන නිසා ඒවත් දිය වෙලා යන්න නොයන විදියට හිමීට මේ මැදිහත් වෙලා මේවා මේ විදියට සුද්ධ කරලා සාමාන්‍යයෙන් මේකක් සුද්ධ කරලා දැන් මේ වගේ එකක් සුද්ධ කරලා ඉවර කරන්න සතියක් කාලයක්වත් ගත කරන්න වෙනවා. ඒ තරම් සියුම්ව මේ කටයුතු කරන්නට ඕනි. ඒ වගේ මැදිහත් වීමක් තමයි මේ සඳහා සිදු කරන්නේ. ඊගාවට අපි කරන්නේ එහෙම පිරිසිදු කරලා ඉවර වෙලා වේලෙන් හැරලා ඉවරලා මේවාට යම්කිසි හායනකාරකයක් දුර්වල වීමක් වෙලා තියෙනවද කියන බලන්න යම්කිසි අපි ආයුධයක් අරගෙන ටිකක් චුට්ටක් බර වැඩි බර එකක් අපි ගන්නෑ. චුට්ටක් බර ආයුධයක් අරගෙන අපි ඒ දුර්වල තැන් තියෙනවද කියලා බලන්න මෙහෙම තට්ටු කරගෙන යනවා. ලී එකකින් උනත් අපිට මෙහෙම තට්ටු කරන්නත් පුළුවන්. ලෝහම එකකින් උනත් අපිට එහෙම තට්ටු කරන්න පුළුවන් මේකට හානියක් නොවන විදියට. එහෙම තට්ටු කරගෙන ගියායින් පස්සේ බොල් වෙච්ච තැන් හම්බුනොත් අපි ඒවා මාක් කරලා තියාගෙන ඒ බොල් වෙච්ච තැන් සම්පූර්ණයෙන් කඩලා ඉවත් කරනවා. ඉවත් කරලා ඒවා අපි පිරිසිදු කරලා හොඳට ඉවත් කරපු කුඩු වගේ දේවල් තියෙන ඒවල් අයින් කරනවා. ඊගාවට මේ වගේ මෙහෙම දි รา පත් වුණු තැන් තියෙනවා නම් ඒ දි รา පත් වුණු ඒවල් සේරමත් අපි යම් කිසි සියුම් ආයුධයක් පාවිච්චි කරලා මේවා අයින් කරන මේ විදිහට දි รา පත් වුණු දේවල් එහෙම අපි සියල්ලම අයින් කරලා මේවා සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගන්නවා. පිරිසිදු කරගෙන ඉවරලා හොඳට සුද්ධ කරගෙන මේ දි รา පත් යමකුත් තියන්නේ සම්පූර්ණයෙන් කඩලා ඉවත් කරනවා. කඩලා ඉවත් කරලා මේවා කෑලි වලසෙන් ගැලවිලා આવුත් එහෙම කෑලි විසි කරන්නේ නැහැ. මේවා ෆිල් කරනකොට පුරවනකොට ඒ පුරවන අතරතුරට මේ ලොකු කෑලි තිබ්බොත් ඒවා ආපහු ඒවා අපිට ඒකට සවි කරනවා. නැත්නම් මේක පැරණි ගතිය විනාශ වෙලා ගිහලා අලුත් ගතියක් එන්න බලනවනේ යම් තැන්වල. ඒ නිසා ලොකු කෑලි කඩලා ගියොත් එහෙම අපි ඒවා ආපහු මේකේ ප්‍රයෝජනෙට ගන්නවා. ඒ වගේ විශාල වශයෙන් දිර්ලා ගිහලා තියෙන තැන් තියෙනවා නම් අපි ඒවා සම්පූර්ණයෙන් අර මේ වගේ මුලින් තිබුණු තත්වයට ගැනීමට උත්සාහ කරනවා. ඒතර කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ කැඩලා ගිය එකක් මුලින් තියෙන තත්වයට ගන්නෙ කොහොමද කියන එක. ඒ නිසා මේවා කාලයක් තිස්සේ මේ කෞතුකාගාරයේ පවත්වාගෙනකොට මේවා විවිධ අවස්ථාවලදී ඡායාරූපගත කරලා තියෙනවා. එතකොට මේ පැරණි ඡායාරූප අරගෙන අපි බලනවා මේවා පැරණි මුල්ම කාලයේ තිබුණු කොයි ආකාරයෙන්ද කියලා. ඒ වගේම මේවා කෞතුකාගාරයෙන් අයින් කරලා සංරක්ෂණය කිරීම සඳහා වෙනත් දෙයකට ගෙනියනවා නම් මේ කෞතුකාගාරයෙන් අයින් කිරීමට පෙර සම්පූර්ණයෙන් මේ ඡායාරූප ගණනාවක් ගන්නවා විවිධ පැති වලින් මේවාගේ ස්වරූපය හඳුනාගෙන තියාගන්න. ඒ වගේම අපි ලේඛනගත කරනවා මේකේ තියෙන දුර්වලකම් මේකේ තියෙන හොඳ තත්ත්වයන් ආදී දේවල් අපි ලියලා තියාගන්නවා ඡායාරූප ගන්නවා
වගේම. එතකොට අර සංරක්ෂණ කටයුතු කරගෙන යනකොට අර තියා පැරණිම ඡායාරූප, ඒ වගේම මේවා සංරක්ෂණය කිරීමට පෙරගත්තු ඡායාරූප, සංරක්ෂණය කරන අතරතුරගත්තු ඡායාරූප වගේ දේවල් සියල්ලම සැලකිලිට අරගෙන තමයි ඊගාවට අපි මේවා මැදිහත් වෙලා ඊගාව පියවරට යන්නේ. එතකොට ඒ සඳහා අපි විවිධාකාර රසායනිකමය දේවල් වෙනත් දේවල් පාවිච්චි කරනවා. අපේ නිල්මිනි නෙත්තසිංහ මහත්මිය ඒ සම්බන්ධව යම්කිසි පැහැදිලි කිරීමක් කරයි. කොහොමද අපි මේක රසායනිකමය වශයෙන් හා අනිකුත් විද්‍යාත්මක වශයෙන් මේකට මැදිහත් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක සම්බන්ධව. අපගේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහත්මයා කිව්ව විදිහටම ඇත්තටම මේ පිළිබඳව මේක ඉතාමත්ම වැදගත් ඔබ්ජෙක්ට් එකක්.